මොනෝ අපේ මහත්තයා මේ කවුලෙන් බලන්නේ? අර අත්තේ වහලා ඉන්න පරේ ජෝඩුව බලන්න අපේ නෝනේ. පේනවද? ඔව් ඔව්. උන් දෙන්න දැක්කම අපේ නෝනේට මොනවද හිතෙන්නේ? උන් දෙන්න හරිය ආදරෙන් ඉන්න අපේ මහත්තයා. හරියට අපි දෙන්න වගේ. මං හිතන්නේ ඔහුගේ ගෑනු සතා වෙන්න ඇති. නෑ. අපේ නෝනේට වැරදුණු තැන මම මාසයක් තිස්සේ බලන් උන්නේ. ඔය පරය හැමදාම එක අලුත් ගෑනු සතෙක් එක්ක තමයි ඔය අත්තේ වහන්නේ. ඕන්. ඒකයි ඔය පිරිමි සතා හැම සතුටින් ඉන්නේ. අපිටත් ඉතින් නෝනේට තේරෙනවා ඇතිනේ මොනවද කියන්නේ කියලා මන් නේද? අපේ මහත්තයා මට හොඳට තේරෙන අපේ මහත්තයා කියන දේ. දැන් අපේ මහත්තයාත් හිතනද ඔන්න ඔය මේ පරවියාගේ හරිම ගෑනු සතා ඔතනට ආවොත් එහෙම ඔය පිරිමි සතා නයි ගිල්ලා යයි. හැබැයි ඉතින් අපේ මහත්තයාට එහෙම කරන්න බෑනේ. මොකද මම අපේ මහත්තයාගේ තටු කපලා තියෙන්නේ. අපේ මහත්තයා කවදා හරි එහෙම දෙයක් කරන්න හැදුවොත් මං ඉතින් තටු විතරක් නෙමේ කපන්නේ ඉතින්. තාම මොනාරි කියන්න දෙයක් තියෙනවද අපේ මහත්තයා? මගේ බඩ පොඩ හරි දෙන්න පටන් ගත්තා. අපේ නෝනේ මම පොඩ එලිපත්තට ගිහින් එන්න.